ආයිබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට සුබ දවසක්. විදේශගත වෙලා ඉන්න ඔබටත් ඒ වගේම ශ්‍රී ලංකා වාසීව ජීවත් වෙන ඔබටත් මේ සුවිශේෂී ග්‍රහ මාරු වීමක් ගැන දැනුවත් කිරීමටයි සූදානම. ධනු ලග්නයෙන් ඉපදුණු ඔබට කොහොමද මේ 2026 වර්ෂයේ ජූනි මාසයේ 21 වෙනිදා සිදුවෙන්නා වූ කුජ ග්‍රහයාගේ ග්‍රහ බලපෑම ඔබගේ ජීවිතයට බලපාන්නේ? මේ කුජ ග්‍රහයා ග්‍රහලෝව සෙම්පතියා වශයෙන් නම් කරනවා. ඒ වගේම තමයි සටන්කාමී ග්‍රහයා ප්‍රචණ්ඩකාරී ස්වභාවයන් නිර්මාණය කරන ග්‍රහයා මේ කුජ රැකියා තත්වයන් වලට බලපෑම් කරනවා. වියහියදම් වලට බලපෑම් කරනවා. අධ්‍යාපනික කටයුතු වලට බලපෑම් කරනවා. අනවශ්‍ය ගැටුම් නිර්මාණය කර ගන්නට මේ කුජ ග්‍රහයා මූලිකත්වයේ දරනවා. ඒ වගේම මේ කුජ ග්‍රහයාගෙන් ආත්ම විශ්වාසයේ ඉදිරියට යන ගති ලක්ෂණ දැඩි ස්වභාවයන් මෙන්න මේ වගේ කරුණු කාරණා මේ කුජ ග්‍රහයා නියෝජනය කරනවා. එහෙනම් ධනු ලග්න හිමියන්ට මේ 21 වෙනිදාගෙන් පසුව මේ කුජ ග්‍රහයා උසඹ රාශිගත වීමත් සමග ඔබගේ රැකියා තත්වයන් වලට කොහොමද, ආදායම් තත්වයන් වලට කොහොමද, අධ්‍යාපනයේ විවාහ යුග දිවිය තමන්ගේ චරිතත් ස්වභාවයේ වෙනස් වීම ඇති වෙනවද? මේ කියන කරුණු කාරණා ටික ඔබට මේ ග්‍රහ මාරු වීමත් සමග පැහැදිලි කිරීමක් කරන්න. ධනු ලග්න හිමියනේ මේ කුජ ග්‍රහයා ඔබගේ 6 වැන්නටයි ගෝචරයෙන් ගමන් කරන්නේ. 6 වැන්න කිව්වහම මේ රෝගස්ථානයේ විශේෂයට නම් කරනවා. ඒ වගේම ණය ගනුදෙනු ගැන කතා කරනවා 6 වැන්නෙන්. ඒ වගේම තමයි තමන්ගේ විශේෂයෙන්ම මේ සතුරු කරදර පීඩා ගැනත් 6 වැන්නෙන් ඉස්මතු කරනවා. 5 වැන්නාධිපති අධ්‍යාපනික කටයුතු ගැන නියෝජනය කරන්න මේ කුජ ආදර සම්බන්ධතා ගැන ඔබගේ වාග්ය යම් විදියකින් වාසනාව ගැන ඉස්මතු කරන්න මෙන්න මේ කුජ ග්‍රහයා 5 වැන්නාධිපති වෙලා. ඒ වගේම ඔබගේ 12 වැන්නාධිපති වෙන්නේත් කුජ. මේ 12 වැන්නාධිපති කියන්නේ 12න් කතා කරන ඔබගේ වැය ස්වභාවයන් ගැන. වියහියදම් ගැන සියලු වියහියදම් සියලු වැයවීම් නීතිමය කටයුතු සමාජ පසුබිම් ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ කටයුතු කතා කරන්නේ ඔබගේ අධිපතිත්වයේ දරන්නේ කුජ. ඉතින් මේ කුජ ග්‍රහයා 6 වැන්නට ගමන් කරනකොට විශේෂයෙන්ම ඔබ අනවශ්‍ය වියහියදම් අඩු කරගන්නට වෙනවා. මොකද වියහියදම් ස්වභාවයන් වැඩි මේ ධනු ලග්න හිමියන්ට ඒවත් අනවශ්‍ය වියහියදම්. නීතිමය කටයුතු වලට මුදල් වියහියදම් කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ණය ගනුදෙනු වලින් ඔබ යම් විදියකින් බැංකු ලෝන් වලින් නැත්නම් ඊට අමතරව ඔබ කාත් එක්ක ගනුදෙනු කරලා ඔබ ණයක් ලබාගෙන තිබෙනවා නම් ඒ ණය ගනුදෙනු නීතිමය තත්ත්වයන් වලට පවා පත්වීමේ ඉඩකඩක් දකින්නට ලැබෙනවා මේ ධනු ලග්න හිමියන්ට. ඒ වගේම ණය ගනුදෙනු වල පැටලෙන්නට ඉඩකඩ පවතිනවා. සතුරු කරදර පීඩානම් ජය ගන්න ස්වභාවයක් දකින්නට ලැබෙනවා. සතුරු කරදර පීඩාවට එරෙහිව ඔබ වැඩ කටයුතු කරන ස්වභාවයකුත් දකින්නට ලැබෙනවා මේ කුජ ග්‍රහයා ඔබගේ කේන්ද්‍රානුරූපීව 6 වෙන්නට ගමන් කරනකොට. අධ්‍යාපනික කටයුතු වල නිරත වෙන දරුවන්ට තදබල අයහපතක් නැහැ. හැබැයි අධ්‍යාපනික කටයුතු වල වෙනදාට වැඩිය යම් විදිහකින් අධ්‍යාපනික කටයුතු වලින් බැහැරවීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් මේ ක්‍රීඩා අංශවලට ඒ වගේ දේවල් වලට වැඩි නැඹුරුවක් දක්වන්නට ඉඩකඩ පවතිනවා අධ්‍යාපනික කටයුතුත් එක්ක ගන්නකොට. Tamanට ටිකක් වෙනදාට වැඩිය විටින් විට කේන්ති යන ගති ස්වභාවයන් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම Tamanට තව කෙනෙක් එක්ක කතා බහ කරද්දී ඔවුන්ගෙන් එන වචනයක් පවා තමන්ට යම් විදිහකින් ඒ වචනයකට පවා තමන් කේන්ති ගන්නට පුළුවන් ස්වභාවයක් ඉදිරියේදී එනවා. මේ ධනු ලග්න හිමියන් කියන්නේ ඒකාකාරී යම් විදිහකින් විශේෂයෙන්ම අරමුණක් කරා ගමන් කරන්න පුළුවන් පුද්ගලයන්. ඒ වගේම ක්‍රියාශූර හොඳ ජවයක් තියෙන වේගවත් ගමනක් යන්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ ධනු ලග්නය කියන්නේ. ඉතින් මේ ධනු ලග්න හිමියන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරනවා. ජවය ඒ වගේම ඉදිරියට යන ශක්තිය මෙන්න මේ වගේ දේවල් මේ කුජ ග්‍රහයා ඔබගේ වැඩි කිරීමක් ඉදිරි කාල පරිච්ඡේදය තුල දකින්නට ලැබෙනවා. ඒත් එක්කම දුර බැහැර ගමන් බිමන් වලට වාසනාව හිමිකම ගේනවා. හැබැයි ඒ දේවල් වලදී ඔබ බලාපොරොත්තු වෙන සැහැල්ලුවෙන් ඒ වැඩ කටයුතු කරගන්නට අපහසුයි. බාධා තත්වයන් මැද තමයි ඔබගේ මේ දුර බැහැර විදේශ ගමන් පවා ඔබට යම් විදියකින් ළඟා කරගන්නවා නම් ඔබට ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ආගම දහම තුල තියෙන යම් විදියකින් භක්තිය තරමක් අඩු කෙරෙයි. එහෙත් ඔබ ඇදහිලි හා විශ්වාස දේව ඇදහිලි වලට ඊට අමතරව গুপ্ত විද්‍යාවන් සම්බන්ධව හැදෑරීම් නැත්නම් ඒවා සමග ඒ වගේම වැඩ කටයුතු කරන්නට මෙන්න මේ වගේ දේවල් වලට නම් පෙළඹෙනවා මේ ඉදිරි කාල පරිච්ඡේදයන් තුල ධනු ලග්න හිමියන්.
පෙරපිනෙන් යම් විදියකින් තදබල ප්‍රශ්න ගැටලු තිබුණොත් ඒ දේවල් පෙරපිනෙන් ගලව ගන්න ස්වභාවයකුත් මේ ධනු ලග්න හිමියන්ගේ මේ ඉදිරි කාල පරිච්ඡේදය තුල දකින්නට ලැබෙනවා. නීතිමය කටයුතු ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබගේ යම් ප්‍රශ්නයක් නිසා ඔබ එය නීතිමය තත්වයකට අරන් ගිහිල්ලා විසඳ ගන්න බලාපොරොත්තුවක් තිබ්බනම් තරමක් ප්‍රමාද කරනවා නම් හොඳයි කියලාත් ඔබට මේ කාල පරිච්ඡේදය තුල දැනුවත් කරන්නට පුළුවන් ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියනේ ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම වැඩ කටයුතු කරනකොට මානසික ආතතිය පීඩාව තමන්ට දැනෙන්නට පුළුවන්. ඒ වගේම තමන් බලාපොරොත්තු නොවන අයුරින් තමන්ට සමාජයේ පසුබිම් වල ගැටුම් ඇති වෙන්නට. ඉතින් ඒ නිසා යහළු මිත්‍රයන් සමග නැත්නම් බාහිර අයත් සමග කතා බහ කරනකොට ටිකක් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියලා මතක් කරනවා. ওই දේශපාලනික කටයුතු වල නිරත වෙන පුද්ගලයන්ට තමන්ගේ ප්‍රසිද්ධිය නැත්නම් තමන් ලැබපු ගරුමුහුබන් මෙන්න මේ වගේ දේවල් අඩු කෙරෙන්නට සහ නැත්නම් පහව යන්නට ඉඩකඩ පවතිනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැනත් සැලකිලිමත්ව තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරන්න කියලා ඔබ ධනු ලග්නයෙන් ඉපදුනා නම් ඔබට කියනවා. ඉතින් ධනු ලග්න හිමියනි ඒ වගේම තමයි ඔබ ටිකක් විශේෂයෙන් විවාහ යුග දිවියේ තුලදී ඔබ වෙනදට වැඩිය මේ යම් විදියකින් කාම ආශාවන් තුල යම් විදියකින් වැඩිවීමක් නැත්නම් ඔබ අනියම් සම්බන්ධතාවලට පෙළඹීමේ ගති ලක්ෂණක් දකින්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ යම් විදියකින් ඔබගේ විවාහ යුග දිවියටත් ගැටලු පැන නගින්නට අවස්ථාවන් ගෙන දේවි. ඒ නිසා කල්පනාවෙන් විවාහ යුග දිවිය ගත කරන්න අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව දෙදෙනා අතර හොඳ කතා බහකින් විවාහ යුග දිවිය ගෙනියන්න කියන එකත් මතක් කරනවා මේ ධනු ලග්න හිමියන්ට. ආදායම් තත්ත්වයන් ගැන කතා කරනකොට මේ ලැබෙන ආදායම් තත්ත්වයන් යම් විදියකින් ඔබට විශේෂයෙන්ම වෙනදට සාපේක්ෂව යම් වැඩිවීමක් අපිට ප්‍රධාන වශයෙන් දකින්න නැති වුණත් වියහිදම් ස්වභාවය නම් දකින්න ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් කළමනාකරණය කරොත් ඔන්න ඉදිරි කාල පරිච්ඡේදය තුල ඔබට අයහපතකින් තොරව නැත්නම් මිල මුදල් ඔබට හිඟතාවයකින් තොරව වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ ජූනි 21 උසඹ රාශියට ගමන් කරන මේ කුජ අගෝස්තු 2 වෙනිදා දක්වා උසඹ රාශිය තුල ගෝචරයෙන් ගමන් කරනවා. ඉතින් මේ ඔබ කලින් දැනගැනීමේ වැදගත්කම තමයි ඉදිරියට කරන්න තියෙන වැඩ ටික නැත්නම් ඉදිරියට ඔබට මුහුණ දෙන්න එන ප්‍රශ්න ටික ඔබට හරියට ඒ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනගා ගන්නට ඒ දේවල් වලට සූදානම් වෙන්න පුළුවන් ඉඩකඩ ගේනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු කාරණා කිහිපය තමයි ඔබට දකින්න ලැබෙන්නේ. ඔබගේ රැකියා තත්වයන් වලට තදබල අයහපතක් මේ කුජ ග්‍රහයාගෙන් ඇති වෙන්නේ නැති බව දැනුවත් කරන්නට ඕනේ. ඉතින් එහෙනම් ධනු ලග්න හිමියනේ ඔබට යම් විදියකින් ප්‍රශ්න ගැටලු වැඩි නම් ඉදිරියේ අලුත් වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම පෞද්ගලිකව කේන්දරය පරීක්ෂා කරගන්න දුරකථන ඇමතුමක් ලබාගෙන අපගේ යම් විදියකින් ඔබට විස්තර දැනගන්න පුළුවන් කේන්ද්‍ර පරීක්ෂාව ගැන. ඉතින් ධනු ලග්නයෙන් ඉපදුණු ඔබට විශ්ව මාතාවගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන වැඩ කටයුතු ඔබේ දිනෙන් දින දියුණු වෙවි සාර්ථක වෙවි. ධනු ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.